මගේ නම රිසඳි නිවේද්‍යා. මගේ පාසල කොළඹ දේවි බාලිකා විද්‍යාලය. මම තාම A-level කරනවා 2026 අවුරුද්දේ අගෝස්තු මාසයේ A-level වලට පෙනී සිටින සූදානමින් ඉන්න. මම වාණිජ්‍ය විෂය ධාරාව යටතේ තමයි ඉගෙනුම ලබන්නේ. එතරම් AAT පාඨමාලාව සඳහා මම සහභාගී වෙන්නේ මගේ O-level exam එකට පස්සේ. මට AAT කරන්න කියලා මගේ අයියලා අක්කලා ඒ හැමෝම මගේ ගෙදර කට්ටිය කරලා තිබුණා AAT පාඨමාලාව අවසාන අදියර දක්වා. ඉතින් ඒකෙන් ලැබුණු පන්නරෙන් තමයි මම AAT පාඨමාලාව කරනවා කියලා තෝරගත්තේ. ඇත්තටම AAT පාඨමාලාව කරන්න පටන් ගන්නකොට මම ඒ සම්බන්ධයෙන් විස්තර හෙව්වා. ඒකෙදි AAT ආයතනය හරහා ඉදිරිපත් කරලා තියෙන YouTube නාලිකා, Instagram, ඊට පස්සේ Facebook නාලිකා හරහා මම ඒ සම්බන්ධයෙන් විස්තර එකතු කරගත්තා. ඒකෙදි මට දැනගන්න ලැබුණා රටවල් 180කටත් වඩා වැඩි ප්‍රමාණයකින් පිළිගනු ලබන පාඨමාලා සහතිකයක් AAT ආයතනය හරහා මේ පාඨමාලාවේ අවසානයේදී අපිට ලැබෙනවා කියලා. ඇත්තටම පාසල හරහා ලැබෙන ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් වලට අමතරව AAT වගේ පාඨමාලාවකින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් ඇත්තටම හදාගන්න. ඒක නිසා තමයි මම AAT පාඨමාලාව කරනවා කියලා තෝරගත්තේ. නමුත් කරගෙන යන අතරතුරේදී මට ඇත්තටම තේරුණා ඒක මගේ A-level සිලබස් එකේ තියෙන සම්පූර්ණ විෂය නිර්දේශයෙන් 80%කටත් වැඩි ප්‍රමාණයක්. ඇත්තටම 80ක් කියලාත් කිව්වත් මගේ ෆස්ට් ටර්ම්, සෙකන්ඩ් ටර්ම්, තර්ඩ් ටර්ම් එක්සෑම්ස් වලට ග්‍රේඩ් 12, 13 වලදී සහභාගී වෙනකොට මට තේරිච්ච දේ තමයි AAT පාඨමාලාව හරහා මම ඒ වෙනකොටත් මගේ විෂය නිර්දේශයෙන් බොහෝමයක් ප්‍රමාණයක් ඉවර කරලා තිබ්බේ. ඒක නිසා මට පුළුවන් වුණා ග්‍රේඩ් 13 and ග්‍රේඩ් 12 වලදී ගොඩාක් හොඳට මගේ වාර විභාග වලට සම්බන්ධ වෙන සහ ඒවල හොඳට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියා ගන්න. ඉතින් ඒ වගේම මම හිතනවා ඒක මගේ දැන් 2026 වර්ෂයේ මම අගෝස්තු මාසයේ A-levels කරනකොට මට AAT ආයතනය හරහා ලැබුණු පාඨමාලා විෂය නිර්දේශයෙන් මට පුළුවන් වෙයි කියලා මගේ A-level විෂය නිර්දේශයේත් හොඳ රිසල්ට් එක නැත්නම් ප්‍රතිඵලයක් ලබා ගන්න. ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා AAT ආයතනයේ වෙබ්සයිට් වල තියෙනවා ඕන තරම් පරණ අවුරුදු වල පාස් පේපර්ස් සහ ඒවට අදාළ මාකින් ස්කීම් ඒ ඔයාලට රිෆර් කරන්න පුළුවන්. AAT ආයතනයෙන් ගයිඩ් බුක්ස් වෙනම රිලීස් කරලා තියෙන ඒ ඔයාලට රිෆර් කරන්න පුළුවන්. ඒ හැමදේම පරිශීලනය කළා AAT ආයතනයේ ඔයාලා පාඨමාලාවට සම්බන්ධ වෙලා ත්‍යාගලාභීක් දක්වාම යන්න. ඉතින් මම අද දවසේ ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් ඇන්ඩ් කොස්ටින් කියන සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් ප්‍රයිස් එක ජයග්‍රහණය කරා. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ වගේ ත්‍යාගලාභියෙක් වෙන්න. අනිවාර්යෙන් AAT වගේ පාඨමාලා වලට සම්බන්ධ වෙන්න. ඒක හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ අධ්‍යාපනික ජීවිතයට අමතරව ඔයාලා යන රැකියා අවස්ථාවකට අදාළ විශාල පන්නරයක් ලබා ගන්න. ඉතින් ඔයාලා හැමෝටම සුවද ආරාධනාවක් කරනවා.